මුලින්ම අපි ස්ටේට්මන්ට් කවරේජ් එකේ සාම්පල් එක්සර්සයිස් එකක් බලමු. මේකේ තියෙනවා calculate statement coverage for the code below. A5යි B7යි වෙනකොටයි A4යි B4යි වෙනකොටයි මේකේ ස්ටේට්මන්ට් කවරේජ් එක හොයන්න කියලා තියෙනවා. එතකොට මෙතන A5 කියලා ගත්තොතින් A කියවුවා A5යි B කියවුවා B7යි ඊපස්සේ I බිඳුවයි 5 විශාලද 7ට වඩා නෑනේ. එහෙනම් else part එකට යනවා. ඊට පස්සේ බිඳුව 7ට වඩා විශාල වෙනකම් මේකේ while part එක run වෙනවා. ඊට පස්සේ මෙතන දැන් A සමානයි 4යි B සමානයි 4යි අවස්ථාව ගත්තොතින් A කියවුවා B කියවුවා I සමානයි බිඳුව බැලුවා ඊට පස්සේ if 4 විශාලයිද 4ට වඩා නෑ එහෙනම් else part එකට යනවා ඊපස්සේ while part එක වැඩ කරනවා. එතකොට මෙතන total statement තියෙනවා 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. ඊපස්සේ මෙතන condition 1 එකේදී යුනිට් 8ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඊපස් දැන් condition 2 එකේදී මේ ටිකමනේ රන් වෙන්නේ. එතකොට එතන යුනිට් මොකක්වත් නැහැ. එතකොට coverage එක එනවා 8 බෙදීම 11 වැඩි කිරීම 100 කියලා. ඊට පස්සේ මෙතන decision coverage එකේ question එකකට යමු. decision coverage එකේ ගාණක් තියෙනවා A සමානයි 5යි B සමානයි 7 වෙනකොට සහ A සමානයි 3යි B සමානයි 1 වෙනකොට calculate කරන්න කියලා. එතකොට මෙතන අපි මුලින්ම බලන්න ඕනේ මෙතන total distance කීයක් තියද කියලා. එතකොට මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි. එතකොට A4 total outcome තියෙනවා 8ක්. ඊපස්සේ මෙතන condition එකේදී බලන්න පුළුවන් A සමානයි 5යි B සමානයි 7යි. එතකොට 5 විශාලයිද 7ට වඩා නෑනේ. මෙතන S part එකට යනවා. ඊපස්සේ අහනවා 7 විශාලයිද 7ට වඩා කියලා. ඒත් නෑනේ. එතකොට එතනිනුත් යන්නේ S part එකට. ඊපස්සේ මෙතන එතනින් outcome දෙකක් එනවා. ඊට පස්සේ මෙතන condition 2 එකේ තියෙන්නේ A සමානයි 3යි B සමානයි 1යි. 3 විශාලයි 2ට වඩා? ඔව්. ඊට පස්සේ මෙතන while එකට ගියාම 3 විශාලයිද 1ට වඩා? ඔව්. එහෙනම් ඒක වැරදෙනකල් අපි මේක run කරන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා 1 විශාලයිද 3ට වඩා? දැන් මෙතන දැන් 3 විශාල ඉන්නේ 1ට වඩා. එතකොට මෙතෙන්ට ගියාම මෙතන B ලොකු වෙනවා. එතකොට දැන් B දෙකක් වෙනවා. ඊපස්සේ 2 විශාලයිද කියලා අහනවා 3ට වඩා. නෑනේ. ඊපස්සේ මේක ආපහු වෙනවා. එතකොට දැන් මෙතන අහනවා 3 විශාලයිද 2ට වඩා. නෑනේ. එතකොට මෙතෙන්ට යනවා. දැන් B 3යි. ඊපස් 3 විශාලයිද 3ට වඩා කියලා අහනවා. එතකොට නෑ. ඊට පස්සේ ආපහු යනවා. දැන් මෙතන තියෙන්නේ 3 විශාලයිද 3ට වඩා කියලා ඇහුවා. ඊට පස්සේ නෑ. ඊට පස්සේ මෙතන 4 වෙනවා. එතකොට 4 විශාලයිද 3ට වඩා? ඔව්. එතකොට මේක එනවා. එතකොට මෙතන true පැත්තයි false පැත්තයි මේකේ දෙකම වැඩ කරනවා. එතන 2යි. ඊට පස්සේ මෙතන while එකේ true පැත්තත් වැඩ කරා එතන. අරකෙදි වැඩ කරේ නෑ while එක. එතකොට මෙතන 3ක් එනවා. සෝරි මෙතන 4ක් එනවා. මේක true පැත්ත අපි ඉස්සෙල්ලා ගත්තේ නෑ. අපි ගත්ත ඉස්සෙල්ලා false පැත්ත. ඒක නිසා මෙතන 4ක් එනවා. එතකොට මෙතන එන්නේ condition 1 එකේ දින 2යි condition 2 එකේ දින 4 එකතු කරාම 6යි. ඒ 6 බෙදෙනවා 8යි. වැඩි කරනවා 100ට 100.